සිරාවටම මෙයා තමයි මුලින්ම මට කිස් එක දුන්නේ. ඒක පොඩි මිස්ටේක් එකක්. නෑ මිස්ටේක් කියන්නේ මිස්ටේක් කියලා කිස් දෙනවා. එහෙනම් පාර මිනිස්සුන්ටත් මං කිස් දෙන්නේ නැහැ. දැන් මටත් ඔහොගේ යද්දි මටත් පාරෙන් කියලා දැක්කම මිස්ටේක් වෙයිද දන්නේ. හායි ළමයි මේ දවස්වල TikTok එකේ මේ ට්‍රෙන්ඩින් යන ප්‍රශ්න ටිකකට මේ ආන්සර්ස් දෙන්න තමයි අපි දෙන්න ඇවිල්ලා ඉන්නේ. බලමු ප්‍රශ්න ටික කොහොම වෙයිද මේ මෙයා චාටර් වේද මම චාටර් වේද කොහොමද කියලා බලමු. මං චාටර් වෙන වැඩ කරලා නැහැ. මං චාටර් වෙන්නේ නැහැ. බලමු. මම මොකුත් කරලත් බලමු. ආන්සර්ස් ටික ගන්නකො බලන්න. නෑ මේ ක්වෙස්චන් ටික ආන්සර්ස් ටික ගන්නලු. පළවෙනි ප්‍රශ්නේ තමයි දෙන්නගෙන් මුලින්ම ආදරේ කිව්වේ කවුද? ඒක නම් අපේ මේ වීඩියෝස් බලලා හැමෝම වගේ දන්නවනේ. අනේ එහෙම එකක් නැහැ මම නෙමෙයි කිව්වේ. අපේ වීඩියෝස් බලලා ඔක්කොම දන්නවා මෙයා තමයි ආදරේ කිව්වේ. එහෙම නෑ. හරි මම තමයි. මම මුලින් ඉඟිබිඟි දුන්නා. මේ පස්සේ ඉතින් මම තාත්තට හරි දැන් ඒක දෙන්නක අපේ ජීවිත කතාව මේගොල්ලන්ට වැඩක් නැහැ. ඊට පස්සේ මුලින්ම කිස් එකක් දුන්නේ කවුද? කිස් එක දුන්නේ මෙයා මුලින්ම. බෝල්. සිරාවටම. මෙයා තමයි මුලින්ම මට කිස් එක දුන්නේ. ඒක පොඩි මිස්ටේක් එකක්. නෑ මිස්ටේක් කියන්නේ මිස්ටේක් කියලා කිස් දෙනවා. එහෙනම් පාර මිනිස්සුන්ටත් මං කිස් දෙන්නේ නැහැ. දැන් මටත් ඔහොගේ යද්දි මටත් පාරෙන් කියලා දැක්කම මිස්ටේක් වෙයිද දන්නේ. අනේ එහෙම නෙමෙයි එහෙම නෙමෙයි. නෑ දැන් ඔය වගේ වාටද මිස්ටේක් නේ මටත් මිස්ටේක් වෙයිද දන්නේ ගෑල්ලම හම්බුනාම. එහෙම නෙමෙයි මං හිතුවේ මෙයා මාව එහෙම බදාගත්තා කියලා. ඉතින් මම බදාගත්තේ නෑ මම නිකන් ඉන්නකොට මෙහෙම මොකක් මෝන වල්ලා කතා කරන්න කිව්වට පස්සේ ඔහොම කරලා කිස් එකක් දුන්නා මම. මේ හරියට මේ හරියට එහෙම ඊට පස්සේ මියා දුන්න හොඳ රෝම කරලා නැද්ද? නෑ. ඕකේ නෑ. ඔව් නැත්තම් බත් කන්නත් බෑ. බොරු කියන්නේ. හරි. ඊට පස්සේ දෙන්නගෙන් මේ වැඩියෙන්ම කේන්ති යන්නේ කාටද? ඔව්. වැඩියෙන්ම කේන්ති යන නම් මෙයාට. ඔම්බෝ. නෑ මට යන්නේ. අනේ ඒක කියන්න තේරෙන්නේ නැහැ. පුදුම විදියට කේන්ති යනවා. කේන්ති නෑ යනවා. තරහ ගියාම මුලින්ම යාළු වෙන්නේ මෙයා. මම වැරද්දක් කරත් මෙයා වැරද්දක් කරත් හැමදේටම මෙයා තමයි යාළු වෙන්නේ. මුල් දවස්වල නම් ටිකක් තිබ්බා මම මෙයා. දැන් නෑ. මගේ සෝස මල මාත් එක්ක නෑ දැන් නම් යනවා. ඊට පස්සේ ගියාම උන් තමයි මුලින්ම ලව් එක ගෙවල් වලට කිව්වේ කවුද? ගෙවල් වලට කිව්වේ කවුද? ඒකද මම කියලා තිබුණේ. මෙයා try කරන කාලෙම ගෙවල් වලට කියලා තිබිලා තියෙන්නේ.